හිරු කුමරු ආදරේ ගෙනල්ලා කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අදත් මගේ channel එකට මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ දුලන දිනෙට්ට කියන දේ. වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා, ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් යාළුවනේ, දිනෙට්ට මොකක් හරි ප්‍රශ්නයක් වුණා. ඒක ඇත්තටම දිනෙට් දැනගත්තා. ඉතින් ඒ තමයි හංසනා ගැන දුලනගේ හිතේ අදහසක් තියෙනවා කියලා. ඒ කියන්නේ දුලන හංසනාට ආදරය කරනවා කියලා. ඒ වෙලාවේදී දිනෙට්ට ඒක දරා ගන්න බැරි වුණා. මොකද දිනෙට් ඒ වෙලාවේ බොහොම සතුටින් තමයි හිටියේ හංසනාට යාගේ හිතේ තියෙන දේවල් ගැන කියන්න. ඉතින් ඒකට අවස්ථාවක් හදාගෙන හංසනාව මුණ ගැහුණු වෙලාවෙම ඒ මොහොතේම තමයි දුලන ඒ ආරංචිය කිව්වේ. ඇත්තටම ගොඩක්ම දිනෙට් මානසිකව කඩාගෙන වැටුණා. මොකද එයාගේ ඔලුවට මහා බරක් කඩාගෙන වැටුණා වගේ. මොකද දිනෙට්ගේ හිතේ තියෙන දේ දුලනට මෙතෙක්කල් හංගන් හිටියේ හංසනා කියලා කියන්නේ නැතුව, හංසනාට ආදරය කරා වුණාට හංසනා ඇත්තටම දිනෙට්ට ආදරයි කියලා දැනගෙනම දුලනට කියන්න. නමුත් මේ අවස්ථාවේදී සිද්ධ වුණේ හිතුවේවත් නැති සිදුවීමක්. ඉතින් හංසනාට ආදරයි කියලා කියන්න දිනෙට් හිතාගෙන හිටපු වෙලාවෙම පුංචිටත් කියලා බොහොම සතුටින් ගෙදරින් පිටත් වෙලා ගියාට දුලනගෙන් ආපු ඇමතුමෙන් පස්සේ ඔක්කොම සිද්ධිය කන පිට හැරුණා. ඉතින් ඇත්තටම දුලනත් මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. දිනෙට් ආදරය කරන්නේ හංසනාට කියලා. මේ සේරම ඇත්තටම මේකලාගේ ප්ලෑන්. දුලන හංසනා එකතු කරන්න මේකලා උත්සාහ කරන්නේ දිනෙට්ට හංසනාවත් නැති කරන්න. ඉතින් මේ කොහොම වුණත් මේ ප්‍රශ්නේදී දුලන දිනෙට්ගෙන් අහන්නේ මොකද්ද දිනෙට්ට ඇතරම මේ ඇති වුණු ප්‍රශ්නේ. ඇයි අවුලෙන් ඉන්නේ? ඇයි දුලනට මූණ දෙන්නේ නැත්තේ කියලා. ඒ වගේම දැන් දුලනට තේරෙනවා දිනෙට් එයාව මග අරිනවා කියලා. ඉතින් මේ කොහොම වුණත් මේ දෙන්නගේ සහෝදරකමට ඉදිරියේදී බලපෑමක් සිද්ධ වේවිද? ඇත්තටම දිනෙට් හංසනා අතාරේවිද? දුලනට අයිති කරගන්න ඉඩ හදලා දේවිද කියන එක ලොකුම ලොකු ගැටලුවක්. මොකද දිනෙට්ගේ ජීවිතේ දැන් හංසනා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් නැහැ. අතීතය එයා ඒ තරම් අමතක කරලා ඉවරයි. මොකද එයාට ඒ අතීතයේ හැංගිලා ඉඳලා කිසිම තේරුමක් නැහැ. හංසනා එයාගේ ජීවිතේ මේ ප්‍රශ්න එකින් එක උදව් කරනවා විසඳ ගන්න කියන එක මේ වෙද්දි දිනෙට්ට තේරුම් ගිහිල්ලා තියෙනවා.